කොහොමද යාළුවනේ අපි කොටු හැඩයට කොතන විදිහේ වීඩියෝ එකක් අරගෙන මම ආවා. මේ හැඩය තමයි කොතන්න යන්නේ. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. අපි මුලින්ම දාගෙන දම්වැල හතරක් දාගෙන මේ දම්වැල ඉස්සෙල්ලාම පටන් ගත්තේ පළවෙනි දම්වැල තියෙන්නේ. ඒකට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න ඕන. මේ විදිහට සිංගල් අපි මෙතන මැදට තමයි මේ පිරවුම කරන්නේ. ඊට පස්සේ අපි දම්වැල් 3ක් ඉස්සරහට ගොතලා ඊට පස්සේ මේ මැදට අපි ඩබල් ක්‍රොෂේ 15ක් ගොතනවා. ඩබල් ක්‍රොෂේ 15ක් ගොතනවා. එතකොට මේ දම්වැල් තුනත් එක්ක ඔක්කොම පිරවුම් 16ක් වෙනවා. ඩබල් ක්‍රොෂේ 16ක් වෙනවා මේකත් එක්කම. දෙයක් කියන්න ඕනේ. කලින් එකේ වගේ අපි මේකෙන් තද කරගන්නේ නැති නිසා අපි මේ නූලත් මේකටම අමුණගෙන තමයි මෙහෙම ගොතාගෙන යන්නේ. මේකත් සම්බන්ධ කරගෙනම තමයි මෙහෙම ඩබල් ක්‍රොෂේ ගොතාගෙන යන්නේ. දැන් මෙතන අපි මේකත් එක්ක 16ක් ගොතාගෙන ඉවරයි. ඊට පස්සේ මේකේ තුන්වෙනි දම්වැල 1 2 තුන්වෙනි දම්වැලට සිප් ස්විච් එකකින් මේ විදිහට සම්බන්ධ කරන්න ඕනේ. එතකොට අපි පළවෙනි රවුම ගොතලා ඉවරයි. හතරක් ගොතලා මේක නෙවෙයි ඊළඟ දම්වැල තියෙන්නේ. ඒකට මෙතන දම්වැලට මෙතන එක මේ තුන තියෙනවනේ මෙතන මේ හතර. ඒක නිසා මෙතන එකට ඩබල් ක්‍රොෂේ එකක් දානවා. එතකොට හරි. ඊට පස්සේ අපි ආය එක දම්වැලක් ගොතනවා. මෙතන මේ තුනක් ගොතලා හතරක් ගෙතුවේ ඒකයි. මෙතන එක දම්වැල ගානේ අපි උඩට ගොතන්න ඕනේ. එක දම්වැලක් ගොතලා තමයි ඊළඟ මෙතන පුරුකට ඩබල් ක්‍රොෂේ එකක් දාලා ආය එක දම්වැලක් ගොතලා ඊළඟ පුරුකට ඩබල් ක්‍රොෂේ එකක් දානවා. ආය එක දම්වැලක් ගොතනවා ඊළඟ පුරුකට ඩබල් ක්‍රොෂේ එකක් දානවා. එක දම්වැල ගානේ මේ වට පුරවලා ඩබල් ක්‍රොෂේ එක ගානේ පුරවන්න ඕන. දැන් මෙතන අපි 16ක් තියෙනවනේ මෙතන මේ ඩබල් ක්‍රොෂේ. ඉතින් ඒ 16ට හරියන්න මෙතන ඩබල් ක්‍රොෂේ 16ක් එන්න ඕනේ. එක දම්වැල ගානේ මෙතෙන්ට පුරවගෙන යනවා. එතකොට මෙහෙම ටිකක් ඈත් වෙනවා මේ ගෙතුම ටිකක් ඈත් වෙනවා එක දම්වැලක් දාගන්නේ. ඒ රවුම මම ඒ විදිහට ගොතා ගත්තා. එතකොට මෙතෙන්ට එනකොට මේ ඩබල් ක්‍රොෂේ 16ක් එනවා. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ එකක් උතර තියෙනනේ එක දම්වැලක් දාලා එතන සිප් ස්විච් එකකින් මෙතන තුන්වෙනි දම්වැලට මේ රවුම සම්බන්ධ කරනවා. ගොතාගෙන ඉවරයි. තුන්වෙනි වටේදී අපි චේන් 3ක් දාගෙන මේ චේන් 3 අපි ගන්නේ ඩබල් ක්‍රොෂේ එකක් විදිහට. ඊට පස්සේ මෙතන මේ හිදසට අපි ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා. 1 2. එතකොට මෙතන ඩබල් ක්‍රොෂේ 3ක් වෙනවා. ඊට පස්සේ මෙතන අපි කලින් වටේ ගොතාගත්ත ක්‍රොෂේ එක තියෙන්නේ. ඩබල් ක්‍රොෂේ එකේ මෙතන මේ තියෙන දම්වැලට ආයෙ ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා. එතකොට අපි මෙතෙන්ටනේ කලින් දාගත්තේ. මේ දෙක දාගත්තා. ඊට පස්සේ මෙතන මේ හම්බෙන එකට ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න.
ඊට පස්සේ මේ මෙතන හිදසට ඩබල් ක්‍රොෂේ දෙකයි, එතනමත් එක්ක තියෙන ඒ දම්වැලට ඩබල් ක්‍රොෂේ එකයි. මෙතන මේ හිදසට ඩබල් ක්‍රොෂේ දෙකයි, මෙතන මේ ඒ හිදසත් එක්කම තියෙන දම්වැලට ඩබල් ක්‍රොෂේ එකයි. ඒ විදිහට ඒ රටාවට මේ රවුමම ගෙනියන්න ඕනේ. මෙතන හිදසට ඩබල් ක්‍රොෂේ දෙකයි, මෙතන එකම තියෙන දම්වලට ඩබල් ක්‍රොෂේ එක ගානේ මේ රවුම අපි කොටාගෙන බලමු. මේ රවුම සම්පූර්ණ කරලා ඉවරයි. අන්තිමේට මෙතන අවසාන මෙතන හිදසට ඩබල් ක්‍රොෂේ දෙකයි, මෙතන දම්වලට ඩබල් ක්‍රොෂේ එකයි. ඊට පස්සේ ස්විච් එකක් දාලා මෙතන මේ රවුම සම්බන්ධ කරනවා. දැන් අපේ රවුම් 3ක් සම්පූර්ණ කරලා ඉවරයි. 4 වෙනි රවුමේ අපි දම්වැල් 5ක් දාන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි. අපි දම්වැල් 5ක් දාලා ඊට පස්සේ ස්කිප් කරන්න ඕනේ දම්වැල් දෙකක්. ස්කිප් කරනවා කියන්නේ අපි අරින්න ඕනේ. කියන්නේ මෙහෙම ඇරලා 1යි මෙතන තියෙන එක දම්වැලයි 2යි 3 වෙනි එකට සිංගල් ක්‍රොෂේ එකකින් මේ දම්වැල් 5 සම්බන්ධ කරනවා. දම්වැල් 5ක් දාලා මේ 1යි 2යි දම්වැල් දෙකක් ඇරලා 3 වෙනි දම්වැලට 1යි 2යි 3යි 3 වෙනි දම්වැලට තමයි සිංගල් ක්‍රොෂේ එකකින් මේ දම්වැල් 5 සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ ආය දම්වැල් දෙකයි අපි දාන්නේ. දෙකක් දාලා අර විදිහටම දෙකක් ස්කිප් කරා, දෙකක් ඇරියා. 3 වෙනි දම්වැලට 1යි 2යි 3 වෙනි දම්වැලට තමයි සිංගල් ක්‍රොෂේ එකකින් සම්බන්ධ කරනවා. එතකොට 5යි 2යි ආය අපි දානවා දම්වැල් 3ක්. 3ක් දාලා අර විදිහටම දම්වැල් දෙකක් ස්කිප් කරා. 3 වෙනි දම්වැලට 2යි 3 වෙනි දම්වැලට සිංගල් ක්‍රොෂේ එකකින් සම්බන්ධ කරනවා. එතකොට මේක දම්වැල් 5යි, දම්වැල් 2යි, දම්වැල් 3යි, අනිත් එක දම්වැල් 2යි. 1යි 2යි එකත් දෙකක් ස්කිප් කරා 3 වෙනි එකට සිංගල් ක්‍රොෂේ එකකින් සම්බන්ධ කරනවා. එතකොට මේකේ තියෙන්නේ දම්වැල් 5යි, දෙකක් ස්කිප් කරා 3 වෙනි දම්වැලට සිංගල් ක්‍රොෂේ එකකින් සම්බන්ධ කරා. අනිත් ඒවත් එහෙමයි. දම්වැල් 5යි, දම්වැල් 2යි, දම්වැල් 3යි, දම්වැල් 2යි. මෙන්න මේ විදිහට දෙකක් ස්කිප් කර 3 වෙනි දම්වැලට සිංගල් ක්‍රොෂේ දාගෙන යන්න ඕනේ. මේ විදිහටම දැන් ආය මේ තියෙන්නේ 5යි 2යි 3යි 2යිනේ. ආය අපි 5යි 2යි 3යි 2යි 5යි 2යි 3යි 2යි. ඊළඟට එන්නේ 5 1යි 2යි 3යි 4යි 5යි. ඒකත් දෙකක් ස්කිප් කරා 3යි සිංගල් ක්‍රොෂේ එකකින් සම්බන්ධ කරා. ආයෙ එන්නේ කියලා 2 සම්බන්ධ කරනවා. 3
සම්බන්ධ කරා. ආය දෙකයි සම්බන්ධ කරා. මේ විදිහට තව සෙට් දෙකක් එන්න ඕනේ. අපි ගොතාගෙන බලමු. දැන් අපි මෙතන මේ රවුම ගොතලා ඉවරයි. මෙතන අවසානට දම්වැල් දෙකයි. මෙතන අවසාන එකට සම්බන්ධ කරනවා. ඊට පස්සේ මෙතන අපි ඊළඟ රවුම ගොතන්නේ. අපි මෙතන මේ පහට මේක ගොතා ගන්න ඕන නිසා සිප් ස්විච් එකකින් මේ විදිහට සම්බන්ධ කරනවා. ඊපස්සේ ඊළඟ රවුමට අපි මෙතන දම්වැල් 3ක් ගොතනවා. ගොතලා මේ පහේ රවුමට ඩබල් ක්‍රොෂේ 5ක් දාන්න ඕනේ ඉස්සෙල්ලා. මේක අපි ගණන් ගන්නේ ඩබල් ක්‍රොෂේ එකක් විදිහටනේ. එතකොට මේකත් එක්ක 5ක් තමයි ගොතන්න ඕනේ. 1 2 3යි 4යි 5යි. 5ක් ගොතලා එතෙන්ටම දම්වැල් දෙකක් ගොතලා මේ ඒ පහේ මෙතෙන්ටම මේ එකටම තව ඩබල් ක්‍රොෂේ 5ක් ගොතනවා. 1 2 3යි 4යි 5යි. එතකොට කලින් රවුමේ අපි දම්වැල් 5ක් දාගත්ත රවුමට ඩබල් ක්‍රොෂේ 10ක් මෙතෙන්ට වැටලා තියෙනවා. ඉස්සෙල්ලා 5යි, ඊට පස්සේ දම්වැල් 2යි, ඊට පස්සේ 5යි. ඊට පස්සේ මෙතන අපි දම්වැල් 2ක් දාගත්ත පුරුකට මේ අයින මේකට සම්බන්ධ කරන්න ඕන හින්දා සිංගල් ක්‍රොෂේ එකක් විදිහට මෙහෙම සම්බන්ධ කරනවා. එතකොට මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ 3. දම්වැල් 3ක් දාගත්ත හෝල් එක තමයි ඉතුරු වෙන්නේ. ඒකට අපි ඩබල් ක්‍රොෂේ 5ක් දාගන්න. 1 2 3 4 5. මේ විදිහට 5ක් දාගන්න. ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ දම්වැල් 2ක් දාගත්තු හෝල් එක. ඒකට අර ඉස්සල් එක වගේම සිංගල් ක්‍රොෂේ එකකින් සම්බන්ධ කරනවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන ඉන්නේ දම්වැල් 5ක් දාපු හෝල් එක. අර විදිහටම ඩබල් ක්‍රොෂේ 1යි 2යි 3යි 4යි 5යි දම්බෙල් 2යි ආයේ ඒ හෝල් එකටම ඩබල් ක්‍රොෂේ 5යි 2යි 3යි 4යි 5යි. දැන් අපි මේ එක පැත්තක් සම්පූර්ණ කරගෙන ඉවරයි. ඒ වගේම තමයි මේ පැති අනිත් තුනම මේ හතරම එකම විදිහටම තමයි සම්පූර්ණ වෙන්න ඕනේ. ඊට පස්සේ ආය මේ දෙකට සිංගල් ක්‍රොෂේ එකක් දාලා සම්බන්ධ කරා. මේ තුන මැද හෝල් එකට ඩබල් ක්‍රොෂේ 5යි. මේකට සිංගල් ක්‍රොෂේ එකක් දාලා සම්බන්ධ කරා. මේකට ඩබල් ක්‍රොෂේ 5යි චේන් 2යි ඩබල් ක්‍රොෂේ 5යි. ඒ විදිහට මේ රටාව මේ විදිහටම මෙතෙන්ට එනකම් එන්න ඕන. අපි බලමු ගොතාගෙන. මෙතෙන්ට එනකම් මේ රටාව ගොතාගෙන ඉවරයි. ඊට පස්සේ මෙතන
අර විදිහටමයි මෙතන තුන්වෙනි දම් වලට සිප් ස්විච් එකක් දාලා මේක සම්බන්ධ කරන්න තියෙන්නේ. රතු පාට කොටස ඉවරයි. ඊළඟ තියෙන්නේ සුදු පාට කොටස. අපි බලමු සුදු පාට කොටස මේකට අමුණ ගන්න කියලා. මම මේකේ ඊළඟට වෙන පාටක් ගන්න නිසා මම මේ නූල මේකට සම්බන්ධ කරනවා. අපි පටන් ගන්න මුලින්ම අපි මෙතනින් නූල කැපුවේ. අපි පටන් ගන්න මෙතනින්. ඔයාලා හොඳට මතක තියාගන්න ඕන අපි මෙතන ඉඳන්ම මේ නූලෙන්ම මේ පාටින්ම ගොතාගෙන යනවා නම් මේක කපන්න එපා. කපන්න නැතුව මේ දම්වැල් තියෙනවානේ. මේ දම්වැල් පහටම මේ සිප් ස්විච් දාලා නූල මෙතෙන්ට ගෙනියන්න. මේ මෙතන හිතස්ස ගාට ගෙනිහිල්ලා ඒ හිතස්ස ගාව හිතසට සිංගල් ක්‍රොෂේ එකක් දාලා සම්බන්ධ කරලා නූල එතෙන්ට ගන්න. නැතිනම් වෙන පාටක් ගන්නවා නම් ඔයාලට පුළුවන් මේ විදිහට මේ නූල මෙහෙම පිටිපස්සෙන් තියලා මේ හෝල් එක ඇතුලෙන් කටුව දාලා මෙහෙම ඇදලා අරගෙන මෙතෙන්ට මෙහෙම නූල සම්බන්ධ කරගන්න. දම්වැල් 3 ගොතලා එතෙන්ටම සිංගල් ක්‍රොෂේ එකකින් සම්බන්ධ කරනවා. චේන් 5ක් ගොතනවා. 2 3 4 5. ඒ 5 මෙතන තියෙන දම් වලට මේ 5 ඇරලා මෙතන තියෙන දම් වලට ඩබල් ක්‍රොෂේ එකකින් සම්බන්ධ කරනවා. අපි ඒක ඩබල් ක්‍රොෂේ එකකින් සම්බන්ධ කරන ටිකක් උස එන්න ඕන නිසා ඊට පස්සේ අපි චේන් 3ක් ගොතනවා. ආයෙම 3ක් ගොතලා මෙතන මේ අපි කලින් මේ 5ක් දාගත්ත මැද හිදස් තියෙන්නේ ඒකේ 1 2 3යි. තුන්වෙනි ඩබල් ක්‍රොෂේ එකේ උඩ තියෙන දම් වලට කියන්නේ මැද දම් වලට සිංගල් ක්‍රොෂේ එකකින් සම්බන්ධ කරනවා. ඊළඟට දම්වැල් 3යි සිංගල් ක්‍රොෂේ එකක් දාගත්ත තැනට ඩබල් ක්‍රොෂේ එකකින් මෙතන මේ තුන සම්බන්ධ කරනවා. කරලා ඊට පස්සේ අපි දාගන්නවා 5ක්. දම්වැල් 5ක් 3 4 5ක් දාලා මෙතන මේ හිදසට සිංගල් ක්‍රොෂේ එකකින් සම්බන්ධ කරනවා. ඊට පස්සේ ආය මෙතන 3ක් දාගත්තා. මේ එතෙන්ටම සිංගල් ක්‍රොෂේ එකකින් සම්බන්ධ කරනවා. එතකොට මෙතන මේ විදිහට තමයි මේ පැත්ත එන්නේ. මෙතන 3යි මෙතන 5යි මෙතන 3යි මෙතන 3යි මෙතන 5යි. ඒ විදිහට තමයි එන්නේ. මෙතන ගෙතෙන්නේ සිංගල් ක්‍රොෂේ, මෙතන ඩබල් ක්‍රොෂේ, මෙතන සිංගල් ක්‍රොෂේ, මෙතන ඩබල් ක්‍රොෂේ, මෙතන මේ දෙක සිංගල් ක්‍රොෂේ. ඒ විදිහට මේක වටේම ගොතා ගන්න ඕනේ. මේ පේලිය ගොතන විදිහක් නම් කියලා දෙන්නම් පැහැදිලි වෙන්න ඕනේ හින්දා චේන් 5යි ඩබල් ක්‍රොෂේ 1යි මෙතෙන්ට චේන් 3යි මෙතන මැද දම් වලට සිංගල් ක්‍රොෂේ 1යි චේන් 3යි ඩබල් ක්‍රොෂේ 1යි චේන් 5යි
සිංගල් ක්‍රොෂේ එකයි චේන් 3යි එතනම හිදසට සිංගල් ක්‍රොෂේ එකයි. මේ විදිහට අනිත් එකත් ඒ විදිහටම සම්පූර්ණ කරගමු. මේ හෝල් එකේ මේ රට පාට කුසන මෙතන දම්වැලට ස්ලිප් ස්ටිච් එකකින් මේක සම්බන්ධ කරලා ඊට පස්සේ මේ අපි පාට දෙක මාරු කරපු සුදු පාට එකේ හිදසට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ මේ රවුම කොටාගෙන ඉවරයි. ඊළඟ රවුම බලමු. අපි ඊළඟ රවුම කොටාගමු. මෙතන අර අපි සම්බන්ධ කරපු නූල මේකත් එක්කම සම්බන්ධ කරගෙන යන්න. මෙතන අපි දම්වැල් 3ක් ගොතනවා. දම්වැල් 3යි මේ දම්වැල් 3 එක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට තමයි අපි ගන්න. මේ හෝල් එකට අපි ඩබල් ක්‍රොෂේ තව දෙකක් දා ගන්න ඕනේ. එතකොට මේකත් එක්ක 3ක් වෙනවා. ඩබල් ක්‍රොෂේ 3යි. එතෙන්ටම චේන් 2යි. ඒ හිදසටම ඩබල් ක්‍රොෂේ 3යි. ඩබල් 3 එක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට අර ගන්නවා. 1යි 2යි 3යි. චේන් 2යි ඩබල් ක්‍රොෂේ 3යි. මේ හෝල් එකටම මෙතන හෝල් එකට ඩබල් ක්‍රොෂේ 5යි. 1යි 5යි. එතෙන්ට ඩබල් ක්‍රොෂේ 5යි. ඊළඟට මෙතන හෝල් එකට ඊළඟ හෝල් එකට ඩබල් ක්‍රොෂේ 3යි. 3යි. ඊළඟ හෝල් එකට ඩබල් ක්‍රොෂේ 3යි. 1යි 3යි. ඩබල් 5 දාගත්ත ඒ හෝල් එකට ඩබල් ක්‍රොෂේ 5යි. 1යි 5යි. පොඩි හිදසට ඩබල් ක්‍රොෂේ 3යි. 1යි 2යි 3යි. දම්බැල් 2යි. ආය ඒකටම ඩබල් ක්‍රොෂේ 3යි. මේ විදිහට තමයි මේ රටාව මේ පැති තුනෙන් ගෙතෙන්න ඕනේ. මෙතන පොඩි හෝල් එකට ඩබල් ක්‍රොෂේ 3යි. චේන් 2යි ඩබල් ක්‍රොෂේ 3යි. ඊළඟ හෝල් එකට ඩබල් ක්‍රොෂේ 5යි. ඊළඟ හෝල් එකට 3යි. ඊළඟ හෝල් එකට ඩබල් ක්‍රොෂේ 3යි. ඊළඟ හෝල් එකට ඩබල් ක්‍රොෂේ 5යි. ඊළඟ හෝල් එකට ඩබල් ක්‍රොෂේ 3යි. චේන් 2යි ඩබල් ක්‍රොෂේ 3යි. දැන් අපි මේක සම්පූර්ණ කරලා ඉවරයි. ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරමු. දැන් හරි. මේ වටේත් සම්පූර්ණයි. අපි බලමු ඊළඟ වටේ වතා ගන්න විදිහ. මේ වටේ දැන් අපි පටන් ගන්න ඕන මෙතන ඉන්නේ. ඒක නිසා අර කලින් වගේ මෙතනින් මෙහෙම ස්ලිප් ස්ටිච් වලින් 1යි 2යි 3යි මෙතෙන්ට සම්බන්ධ කරගන්න ඕනේ. මෙතෙන්ට ගන්න ඕන නූල. මෙතෙන්ට අරගෙන චේන් 3යි ඩබල් ක්‍රොෂේ එකක් මේ හිදසට ගොතන්න ඕනේ. එතකොට මේ චේන් 3ත් එක්ක ඩබල් ක්‍රොෂේ දෙකක් මේ හිදසට එනවා. ඊට පස්සේ චේන් 2යි. එතකොට මෙතන ඩබල් ක්‍රොෂේ 2යි චේන් 2යි ඒ හිදසටම ඩබල් ක්‍රොෂේ 2යි. එතකොට ඔක්කොම ඩබල් ක්‍රොෂේ 4ක් වෙනවා. ඊට පස්සේ මේ දැන් තියෙන ඩබල් ක්‍රොෂේ තියෙන හැම ඩබල් ක්‍රොෂේ එකකටම ඩබල් ක්‍රොෂේ එක ගානේ මේ දෙකටම ගොතාගෙන යන්න ඕනේ. 2යි 3යි
එහෙම මේ දිගටම හැම දම්වැල් පුරුකකටම ඩබල් ක්‍රොෂේ එක ගානේ වටේටම ගෙතෙන්න ඕනේ. මෙතන විතරක් මේ මුළු 4 පමණයි වෙනස් වෙන්නේ. මේ මුළු 4ට මේ විදිහටම එන්න ඕනේ. ඊට පස්සේ මෙතන අවසාන පුරුකට ඩබල් ක්‍රොෂේ එකක් ඔතලා මේකට ඩබල් ක්‍රොෂේ 2යි, දම්වැල් 2යි, ඩබල් ක්‍රොෂේ 2යි ආය මේ දම්වැල් වලට ඔක්කොටම එක ගානේ ගොතාගෙන ගිහින් මෙතනත් අර විදිහටම රටාව මේ විදිහටම එන විදිහට මුළු 4ට එන්න ඕනේ. පැති 4 ගොතලා ඉවරයි. මේක කලින් වගේ මෙතන තුන්වෙනි දම්වැලට සිප් ස්විච් එකකින් සම්බන්ධ කරලා මේක ගොතලා ඉවරයි. ඒක තමයි සාමාන්‍ය වෙසක් කෝඩුවක සයිස් එක වෙන්නේ. මේ වගේ කොටු 4ක් ගොතා ගන්න ඕන අපි වෙසක් කෝඩුවකට. ඔයාලට කලර් චේන්ජ් කරලා මේ විදිහට ගොතා ගන්න පුළුවන්. අපි අන්තිමට ගොතාගත්ත රටාවම උඩට කන්ටිනියු කරලා යන්න විතරයි තියෙන්නේ. එතකොට ඔයාලට ඕන සයිස් එකට ගොතා ගන්න පුළුවන්. කෝණ හැඩ 8යි කොටු හැඩ 4යි තමයි අපට ඕන වෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් වෙසක් කෝඩුව සම්බන්ධ කරන විදිය අරන් එන්නම්. දැනට ගිහින් එන්නම්.